ඉතින් මගේ යාළුවනේ මම අද කතා කරන්න හිතුවා BG360 V ප්‍රභේදය ගැන. BG360 V ප්‍රභේදය බතලගොඩ වී පරීක්ෂණ ආයතනය මගින් 1999 වර්ෂයේදී හඳුන්වා දුන් වී ප්‍රභේදයක්. මෙම ප්‍රභේදය සුදු කීරිසම්බා වී ප්‍රභේදයක්. කෙටිකාලීන වී ප්‍රභේදයක් වන අතර දින 105කින් අස්වනු නෙලාගත හැකිය. යල් කන්නට වඩාත් යෝග්‍ය වේ. ගොවීන් පෙන්වා දෙන විදිහට හෙක්ටයාරයකින් වී කිලෝ 4000ත් 4500ත් අතර අස්වැන්නක් ලබාගත හැකිය. මගේ අත්දැකීම් අනුව පසුගිය යල් කන්නේදී වී අක්කර භාගයකින් වී පෑලකින් වී කිලෝ 900ත් 1000ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට මට පුළුවන් වුණා. සෙන්ටිමීටර 52ත් 57ත් අතර උසකින් යුක්ත වන අතර ඇදවැටීමක් සිදු නොවේ. නමුත් වී කිරට නැමීමේදී වර්ෂාව පැවතුවහොත් ඇදවැටීමේ සම්භාවිතාවයක්ද පවතී. හොඳින් පඳුරු ගසන වී ප්‍රභේදයකි. වී බීජ කෙටි දිගටි ස්වභාවයක් ගන්නා අතර වී බීජයේ කෙළවර තද දම් පැහැයට සමාන කළු පැහැතිය. පත්‍ර සාමාන්‍ය කොළ පැහැයෙන් යුක්ත වන අතර පත්‍ර ධාරය තද දම් පැහැතිය. ගොක් මැස්සාට ඔරොත්තු දෙන වී ප්‍රභේදයකි. මගේ අත්දැකීම් අනුව BG360 වී ප්‍රභේදය වගා කිරීමේදී කීඩෑ හානියට ලක් වුණත් තද අවුරශ්මිය පැවතීම නිසා ලොකුවට පැතිරීමක් සිදු වූයේ නැත. වැසි සහිත කාලගුණ තත්ත්ව යටතේ ඔබ මේ ප්‍රභේදය වගා කරන්නේ නම් කීඩෑ හානිය පිළිබඳවත් සැලකිලිමත් වන්න. වී බීජ හොඳ බරකින් යුක්ත වන අතර බොල් වී ප්‍රතිශතය අඩුයි. අතරමැදි වියලි කලාපයේ මහාවාරි කුඹුරු සඳහා අක්කරයක වී වගාවට සියලුම පොහොර මුර සඳහා යූරියා කිලෝ 60ත් රතුකුඩු කිලෝ 15ක් මඩ පොහොර කිලෝ 5ක් ප්‍රමාණවත් වේ. යූරියා වැඩිපුර යෙදීමේදී ගස් උස යෑමේ සම්භාවිතාවයක්ද පවතිනවා. මීට අමතරව කාබනික දියර පොහොර කොම්පොස් පොහොර භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. කාබනික පොහොර සඳහා මෙම වී ප්‍රභේදය හොඳින් ක්‍රියාත්මක වේ. කාබනික පොහොර ගසට ඉක්මනින් අවශෝෂණය වන නිසා හොඳ අස්වැන්නක්ද ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඉතින් මගේ යාළුවනේ තවත් වී ප්‍රභේද වගා තවන් වර්ග පිළිබඳවත් මෙන්ම බිම් සකසන ආකාරය සිට අස්වනු නෙලීම දක්වා සවිස්තරාත්මක වීඩියෝ පට හෙළ ඇග්‍රෝ නාලිකාවෙන් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වී වගාවේ කෘමි හානි සහ වී වගාව සිදු කරන විට පැමිණෙන අභියෝගත් ඒවා ජය ගන්නා ආකාරයත් පිළිබඳ මගේ අත්දැකීම් තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරන්න, like කරන්න. තෙරුවන් සරණයි.